අද ඉරිදා දවසක්. අද බබාගේ මාස 9 වැක්සිනේෂන් එකක් තියෙනවා. අපි මේ ලෑස්ති වෙලා ඉන්නේ උදේම පල්ලි යන්න. මම උදේ පාන්දර 5ට විතර නැගිටලා ඔක්කොම ලෑස්ති වෙලා ඉවරුණාට පස්සේ බබාවත් ලෑස්ති කරගෙන අපි මේ ලෑස්ති වෙන්නේ පල්ලි යන්න. අපි හැම ඉරිදාවකම පල්ලි යන්න අමතක කරන්නේ නැහැ. අපේ පල්ලියට යන්න බැරි වුණත් අපි ළඟ තියෙන පල්ලියකට හරි අපි අනිවාර්යෙන්ම ඉරිදා දවස අපි යන්න පුරුදු වෙලා ඉන්නවා. පූජාව ඉවරුණාට පස්සේ අපි පල්ලියේ කට්ටියත් එක්කලා චුට්ටක් ටයිම් එක ස්පෙන්ඩ් කරලා ඊට පස්සේ මැසේජ් එක ආව ෆෝන් එකට බබාගේ ડોක්ටර් ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් අපි කෙලින්ම හොස්පිටල් එකට ගියා. ඉතින් අපි බබාගේ වැක්සිනේෂන් ගහන්න යන්නේ 9 Wells Family Wellness එකට. මේක තියෙන්නේ කොළඹ 7 වල. එතකොට බබාගේ පීඩියාට්‍රිෂියන් ડોක්ටර් සමන්ත ඩිසිල්වා ෆැමිලි වෙල්නස් එක හරිම ලස්සනයි. ඒ වගේම මෙතන ලිමිටඩ් අපොයින්ට්මන්ට්ස් ප්‍රමාණයක් තමයි හම්බෙන්නේ. ඉතින් ඒක නිසා අපිට හරිම ලේසි මෙතනින් වැඩ ටික කරගන්න. මෙතන කොෆි බොන්න, එතකොට පියානෝ ප්ලේ කරන්න, කාටුන්ස් බලන්න, ග්‍රොසරීස් වලට හැම දෙයකටම එතන පහසුකම් තියෙනවා. ෆාමසියකුත් තියෙනවා. බබාලගේ ටොයිස් මේවා ගන්නත් අපිට එතන තියෙනවා. ඊට පස්සේ බබාගේ වැක්සිනේෂන් එක මේ මාස 9 සාරම්ප වැක්සින් එක තමයි ගහුවේ. බබා හැම ගොඩාක් කැඳුවෙත් නැහැ. බබාට එහෙම උණ හැදුනේත් නැහැ. බබාට උණ මුකුත් තිබුණ නැත්නම් ගෙදර ඇවිල්ලා බබාව වොෂ් කරන්න කිව්වා ડોක්ටර්. නාවන්න හරි. සාමාන්‍යයෙන් මම නම් බබාගේ වැක්සින් ගහපු දවසට බබාව නාවන්නේ නැහැ. ඉතින් ගෙදර ඇවිල්ලා බබාට හොඳ වොෂ් එකක් දාලා අපි චුට්ටක් රිලැක්ස් වෙලා ඊට පස්සේ බබාගේ ලන්ච් එක හැදුවා. මේ දවස්වල මගේ බබා කෑම කන්න හරිම හොරයි. බබාගේ දත් එන නිසා මම අද බබාට ස්මූති එකක් හදනවා. මේකට අයිස් කැටක් දාලා තියෙන්නේ. මොකද බබාට කැසෙහිඳ සාව ඒ කිසිම දෙයක් නැහැ. අනිත් එක ගොඩාක් රස්නේ. ඉතින් ඒක නිසා මං හිතුවා යාට අයිස් කැටක් දාලා රස්ම රස ස්මූති එකක් හැදුවොත් එයා ආසාවෙන් බොයි කියලා. ඉතින් ඒ වගේම එයා හරිම ආසාවෙන් මේ ස්මූති එක එන්ජොයි කරා. පහුගිය දවස් ටිකේ මෙයා හරියටම කෑම මොකොත්ම ගත්තේ නැහැ. ඉතින් ඒ නිසා අපි ගොඩක් වෙලාවට එයාට මේ වගේ ස්මූතිස් තමයි හදලා දුන්නේ. මේකට ඔයාලට තලයට ටිකකුත් ඕනනම් එකතු කරගන්න පුළුවන්. ડોක්ටර් කිව්වා මාස 9 ඉඳලා බබාට නට්ස් ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන් කියලා. හැබැයි මං තාම නට්ස් මුකුත් බබාට ඉන්ට්‍රොඩියුස් කරලා නැති නිසා මේ වෙලාවේ බබාට දුන්නේ නැහැ. ඉතින් එයා කාලේ ඉවර වෙලා ඔන්න මම ප්ලේ පෙන් එකට දාලා බබාට පොඩ්ඩක් සෙල්ලම් කරන්න ටයිම් එක දුන්නා. කාන්තා දිනයක් තිබ්බ නිසා ඉතින් අපි ගැන චුට්ටක් කතා කරමු. ඇත්තටම කාන්තාවක් කියන්නේ වගකීම් ගොඩාක් තියෙන කෙනෙක්. විශේෂයෙන් මම ගැන කතා කරොත් මම පුංචි කාලේ අම්මා තාත්තලාත් එක්කලා හොඳට සැපෙන් හැදෙලා කසාද බැන්දාට පස්සේ ගෙදර හිටියටත් වඩා හොඳට සැපෙන් තමයි මම හිටියේ. ඉතින් ඉස්සර මට මතකයි අම්මලා මට කියනවා ඔයා අම්මා කෙනෙක් වෙච්ච දවසට ඔයාට තේරෙයි කියලා. ඒත් කවදාවත් මම කසාද බැන්දට පස්සේ එහෙම කිව්වටවත් මට ඒක තේරුනේ නැහැ ඇත්තටම. ඇත්තටම මම අම්මා කෙනෙක් වුණාට පස්සේ තමයි මට තේරුනේ ඇත්තටම කොච්චර වගකීම් ගොඩක් අපිට තියෙනවද කියන එක. තවත් කෙනෙක්ගේ චූටි ජීවිතයක් අපේ අතේ තියෙන්නේ කියලා හිතනකොට ඇත්තට මේක ලොකු රෙස්පොන්සිබිලිටි එකක්. මගේ ප්‍රෙග්නන්ට් පීරියඩ් එක ගැන කතා කරොත් සමහර අම්මලාට මෝර්නින් සික්නසස් එහෙම තියෙනවා. හැබැයි මට එහෙම කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මම මගේ මුළු ප්‍රෙග්නන්ට් පීරියඩ් එක පුරාවටම මම වැඩ කරා. මම ඔෆිස් ගියා. ඒ වගේම තමයි මට තිබුණු එකම ප්‍රශ්නේ මට නිින්ද යන්නේ නැති ප්‍රශ්නේ තමයි තිබුණේ. සමහර වෙලාවට මම නිදා ගන්නකොට පාන්දර 5 විතර වෙනවා. ඉතින් ආපහු උදේ 7ට විතර නැගිටලා මම ආයේ වැඩට යනවා. එහෙම තිබුණා කියලා මට ඒක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද ඇත්තටම මේ මම වැඩ කරපු තැන කට්ටිය මට හරිම සපෝටිව් කට්ටියක්. එහෙම කියලා මම දවල්වරු නිදා ගන්න කෙනෙකුත් නෙමෙයි. මට එහෙම දවල්වරු නිින්ද යන්නේ නැහැ. හැබැයි මම බබා හම්බුණාට පස්සේ තමයි හිතුවේ අම්මෝ කොච්චර වැඩ ගොඩක් අපිට තියනවද කරන්න කියන එක.
මං හිතුවා මේ කාලේ පහ වුණාට පස්සේ නෑ තව මාස 2-3කින් මේක හරියයි කියලා. හැබැයි ඇත්තටම දරුවෙක්ගේ වගකීම අපි මැරෙන කල්ම තියෙනවා කියලා මට දැන් හොඳටම තේරෙනවා. ඉතින් මම වගේ අම්මලා විතරක් නෙමෙයි එක ප්‍රශ්නත් එක්ක යන සිංගල් මාම්ලා, එතකොට අම්මලා, දුවලා, පුංචිලා, නැන්දලා, ආච්චිලා, එතකොට අක්කලා, නංගිලා වගේම කාන්තාවකගේ හැම වගකීමක්ම ඉටු කරන සිංගල් ඩෑඩ්ස්ලත් අපි අතර නැතුවම නෙමෙයි. ඉතින් ඒ හැමෝම සුපර් හීරෝස්ලා විදියට තමයි මම නම් දකින්නේ. ඉතින් ඔයාට වටිනාකමක් දෙන්න අමතක කරන්න එපා. හරි, කතාවේ ඔන්න ඩිනර් එකටත් ආවා බබාගේ පීඩියට්‍රීෂියන් ඩොක්ටර් සමන්ත ඩිසිල්වා. ඉතින් ඩොක්ටර් මට කිව්වා බබාට ෆිංගර් ෆුඩ්ස් එහෙම ඉන්ට්‍රොඩියුස් කරන්න කියලා. මම මාස 8ේදී චුට්ට බබාට මේවා ඉන්ට්‍රොඩියුස් කරන්න පුරුදු වෙලා හිටියා. හැබැයි පාන් වගේ දේවල් මම දීලා තිබුණේ නැහැ. ඉතින් දැන් බබා කන්නේ නැහැනේ කිසිම දෙයක්. බත් වගේ දේවල් මේ දවස්වල එයා කන්න පොඩක්වත්ම කැමති නැහැ. ඉතින් ඒක නිසා මම පාන් පැත්තකට බටර් ගාලා ඊට පස්සේ පීනට් බටර් එකෙනුත් චුට්ටක් ගාලා බබාට දුන්නා. මේ කුඩට මම චීස් ටිකකුත් බබාට පොඩියට කපලා දුන්නා. ඉතින් ඇත්තටම මගේ බබා හරිම එන්ජොයි කරා මේ කෑම එක. එයා හරිම ආසාවෙන් කෑවා. තනියෙන් තමයි කෑවේ භාගයක්. ඉතින් කනවට වඩා බිම තමයි. ඉතින් එයා කන අතරතුර මමත් එයාට චුට්ට කැව්වා. ඔයාගේ බබත් කෑම කන්නේ නැත්තම් එහෙම නැත්තම් කෑම කන්න හොරයි නම් හැමදාම එකම රෙසිපිය නැතුව පොඩ්ඩක් වෙනස් විදියට එක දේවල් try කරලා බලන්න. සාමාන්‍යයෙන් අවුරුද්දක් යනකොට බබාට අපි කන විදියට කෑම කන්න හුරු කරන්න ඕනේ. ඒ වගේම තමයි මට තා පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා. මාස 9 ඉඳලා ඔයගලගේ බබාට ඔයගලන්ට පුළුවන් ඔයගොල්ලෝ කන විදියටම හැබැයි ලුණු නැතුව හැම කෑමක්ම ඉන්ට්‍රොඩියුස් කරන්න. විශේෂයෙන් ස්පයිසස්, ඒ කියන්නේ මිරිස් වගේ දේවල් ඔන්න ඔයාට මේ කාලේ බබාට ඉන්ට්‍රොඩියුස් කරන්න පුළුවන්. කෑම එකට චුට්ට එකතු කරන්න. එකතු කරලා බලන්න එයා ආසාවෙන් කනවද කියලා. ඒ වගේම බබාගේ කෑම එකේ පාට, එතකොට රසය හැම වෙලෙම විවිධාකාර වෙන විදියට ඔයගොල්ලෝ බබාට හදලා දෙන්න. ඉතින් ගෙදර තනියම බබාව බලා ගන්න අම්මා කෙනෙක් වගේම ඔයගොල්ලෝ වැඩට යන අම්මා කෙනෙක් නම් ඇත්තටම ඔයගොල්ලෝ හරිම ග්‍රේට්. ඔයගොල්ලෝ ලොකු කැපකිරීමක් තමන්ගේ දරුවා වෙනුවෙන් ඔයගොල්ලෝ කරනවා. ඔයගොල්ලෝ ගෙදර හිටියත් වැඩට ගියත් ඇත්තටම ඒක ලොකු කැපකිරීමක්. ඒ වගේම තමයි අම්මා කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න ඔයාටත් ඔයාගේ හිඳ ඒ විදියට නිෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ෆිංගර් ෆුඩ්ස් දෙන එක පොඩ්ඩක් මෙසි තමයි. හැබැයි බබා හරිම එන්ජොයි කරනවා. ඉතින් අස් කරන්න වෙන එක තමයි ඊගාවට තියෙන ප්‍රශ්නේ. මම සාමාන්‍යයෙන් බබාට රෑ කෑම කෑවට පස්සේ පැය භාගයක් විතර යාට ප්ලේ කරන්න ටයිම් එක දීලා ඊට පස්සේ තමයි බබාට වොෂ් එක දාන්නේ. වගේම තමයි ඔයාගේ බබාගේ දත් එනවා නම් සාමාන්‍යයෙන් ඔයාගේ බබාගේ දත් දෙකක් ටිකක් උඩටම ඇවිල්ලා තියෙනවා නම් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් ෆිංගර් බ්‍රෂ් එකක්. ඒකෙන් බබාගේ දත් මදින්න පටන් ගන්න පුළුවන් හිමීට. එහෙම නැත්තම් බබාට දත් දෙකකට වැඩි, ඒ කියන්නේ දත් 4ක් වගේ තියෙනවා නම් ටූත් බ්‍රෂ් එකක්, බේබි ටූත් බ්‍රෂ් එකක් පාවිච්චි කරලා බබාගේ දත් මදින්න අමතක කරන්න එපා. ඊට පස්සේ බබාට හොඳ වොෂ් එකක් දුන්නට පස්සේ මේ තියෙන්නේ බබාගේ ස්ටෝරි ටයිම් එක. බබාගේ රූටීන් එකේ බබා කරන්න තවත් ආසම දෙයක් තමයි ස්ටෝරි බුක්ස් කියවන එක. ඉතින් එයා හරිම ආසාවෙන් මේ වහගෙන ඉන්නවා. ඒවල තියෙන පාට පින්තූර බලනවා. ඉතින් එහෙම තමයි අපේ දවස අද ගෙවුනේ. මං හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි ඉස්සරහට හම්බෙමු. Thank you for watching. See, he was falling into the modern pool. After some time, the animals of the forest gathered around the pool.
mud. And who is his tortoise?